9ක් පස්සට අවුරුදු 13 දී ඇගේ චර්ච් එකේ ගායන කණ්ඩායමේ පුංචි දැරිවියක් විදිහට නමෝ මරියනි ගීතය ගායනා කරලා එතනින් එහාට ඇගේ දක්ෂතාවය අඳුනගෙන තමයි ඇය ගීත ගායනාවට එන්නේ. ඒ කාලේ ඇත්තටම කාන්තාවක් සාමාන්‍යයෙන් කලා ශාස්ත්‍රයට එන කාලේ අඩු කාලයක ටිකක් ඒ ශාස්ත්‍රයට වැඩි පය තබන්න නැති කාලයක ඇයගේ දක්ෂතාවය නිසාම පුදුමාකාර විදිහට මුළු ලංකාවෙම ජනප්‍රිය වුණා. මං හිතන්නේ අවුරුදු 70 ගාණක් ඇය ගීත ගායනා කරා. මේ දැන් මම ඇයගේ ආදරණීය දියණියත් එක්කත් මේ කතා කර හිටියේ කිව්වේ දුව අම්මා නැති වෙන්න දවස් කීපයකට කලිනුත් ඒ පිච් එකට ඒ ආකාරයටම හොඳ මතකයෙන් නමෝ මරියනි ගීතය ගායනා කරා කියලා. ඇය හොඳ සිහියෙන් හොඳ මානසික ශක්තියකින් ඉඳලා තමයි මෙලව හැර ගියේ. ඇයගේ නික්ම යෑම මං හිතන්නේ අපේ ලංකාවට විශාල පාඩුවක් ඇයව අඳුනගත්තේ ලංකාවේ ලතා මංගেশකර් විදිහට. අපි වගේ අපේ පරම්පරා කීයක් නම් ඇයගේ හඬත් එක්ක සුවපත් වුණාද? ඇය නිසා සුවපත් වෙච්ච මනසවල් කොච්චර තියෙනවද? ඉතින් අපි සියලු දෙනාගේම ආශිර්වාදය අපි සියලු දෙනාගේම පින් ඇයට අනුමෝදන් වෙලා තවත් අපි බෞද්ධ විදිහට ප්‍රාර්ථනා කරන්නේ තවත් ආත්මයන්නේ ඊළඟ ආත්මෙත් පුළුවන් නම් මේ පුණ්‍ය භූමියට අපිට අපේ පුණ්‍ය භූමියට ඇත්තටම වාසනාවක් තියෙනවා නම් ඇය නැවතත් අපි අතරම ඉපදිලා ඇයගේ ඒ කටහඬ නැවතත් අපිට දායාද කරන්න හෙදිනකො ඊළඟ ආත්මේ අපි බලාපොරොත්තු වෙන මම කියන්නේ අපි ඊළඟ පරම්පරාවකට හරි නැවතත් ඇයගේ කටහඬ දායාද කරන්න ඊට හැකියාව ලැබේවා කියලා ප්‍රකරණ ප්‍රාර්ථනාව මට තියෙන්නේ. ලතා වල්පොල කියන අග්‍රගණ්‍ය ගායිකාව මම හිතන්නේ ශ්‍රී ලංකාවට නෙමෙයි මුළු ලෝකෙම ඉන්දියාවේ ලතා කිව්වත් ශ්‍රී ලංකාවේ ලතා ඒ හා සමානවම ලෝකෙ පුරාම ප්‍රසිද්ධ චරිතයක්. ලතා වල්පොල කියන්නේ අග්‍රගණ්‍ය ගායිකාවක්. එයාට කිට්ටු වෙන්න මම හිතන්නේ බොහෝ ගානකටවත් ඈතකට පේන එයා වෙනුවෙන් ආදේශ කරන්න පුළුවන් ගායිකාවක් මම නම් දකින්නේ. ඇයට තිබෙච්ච උනන්දුව, ඇයට ගීතයක් ගායනා කිරීමේදී තිබෙච්ච දක්ෂකම, ඒ සෑම දෙයක්ම ගීතයක් හරි ඉක්මනට ඉගෙනගෙන ඒ ගීතය නිර්මාණයට බොහෝම සාධාරණ ක්‍රිෂ්ඨ කරපු අග්‍රගණ්‍ය ගායිකාව ලතා වල්පොල කියන්නේ. අද අපිට ඉතාමත් කනගාටුදායක දවසක්. ලාංකීය ගීත කෝකිලාවියගේ භාවය සිද්ධ වෙච්ච වෙලාවක්. අපිට 960 ගණන් වල අපිට දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳලම සංගීතය ගීතය ශ්‍රවණය වෙන විට මේ ඇහුණ හඬ මින්පසු අපිට සජීවීව අහන්න ලැබෙන්නේ නැහැ. එතුමිය ලතා වල්පොල මහත්මිය සංගීත ක්ෂේත්‍රයට ගායන ක්ෂේත්‍රයට කරපු මෙහෙය අසීමිතයි. එතුමාගේ ජයබර සැමියා ධර්මදාස වල්පොල මහතා සමග එතුමිය චිත්‍රපටිවලට දායක වෙච්ච විදිය, ඒ කියන්නේ අපේ සිනමාවේ ඒ කියන්නේ ස්වර්ණමය යුගයේදී ඒ කියන්නේ 1950 ගණන් වල 60 ගණන් වල එතුමිය විසින් එය චිත්‍රපටි කලාව වෙනුවෙන් කරපු මෙහෙය මේ ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක්. මම අර හිතුවා වගේ මම කියන්නේ ඉන්දියාවට ලතා මංගেশකර්, ලංකාවට හිටිය ලතා වල්පොල. ගෝල්ඩන් සවරින් වොයිස් කියලා තමයි ලතා මංගেশකර් හැඳෙව්වේ.